මොනවා කියනවද මන්ද? අනේ මේ ඔය කෙහෙල් මල් නවත්තලා මේ පොඩ්ඩක් මගේ වැඩේ පොඩ්ඩක් බලහල්ලකෝ. ඒක තමයි මම මේ බලන්නේ. ඔය ඉතින් මොලේට මොනවාක් එන්නේ නැහැ. එහෙමනම් ඉතින් එන එකක් වෙන්නේ. ඇයි ඒ? මොකද? ඇයි දවසක් ටීචර් කිව්වේ අම්ඩට මොලේ නෑ කියලා? මේ පොඩි එක පොඩි දෙයක් ඉතින් කට දාන්නේ. මේ ඕක නවත්තලා අහල්ලකෝ බං මොකද්ද මේ? බලපන් මගේ හද ගැඹුරේ තියෙන ආදරේ මං කොහොමද කියන්නේ? ඉතින් අපි ඒක ගැනනේ මේ කතා කරන්නේ. ලියුමක් ලියලා දෙමු කියලා කිව්වේ ඒකනේ. ඒකනේ. අද උඹලා කියන්නේ මං ඉංග්‍රීසි පන්ති ගිහිල්ලා ඉංග්‍රීසි ගැනගෙන පද්මාවතිට ඉංග්‍රීසියෙන් ලියුමක් ලියලා දෙනකන් එයා බලන් ඉඳී කියලාද? ඔය කොහේ හරි යන ක්‍රිකට් කාරයෙක් හරි ඇමති පුතෙක් හරි බිස්නස් කාරයෙක් හරි මොකෙක් හරි ලොකු ජීප් එකක ආපු ගමන් එයා නැගලා යයි. හරි ගජායි. අපි මෙහෙම කරමු. අපි ඔය කියන පන්තියට ගිහිල්ලා සර්ව හම්බෙලා අපි යාට විස්තරය කියලා ලව් ලෙටර් එකක් ලියාගමු. අපි සර්ව හම්බෙලා හැංගීම් බරව මේක කිව්වොත් එයාගේ හැංගීම් මෙව්ව වෙලා ඔක කරලා දෙන්න බැරි කමක් නෑ. හරි අපි මෙහෙම කරමු. අපි පන්තියට යමු. ඒකනේ. අද මේක දෙකක් විසඳ ගන්න ඕනේ. අන්න. එක්කෝ අද ගජමෑන් නැත්තම් තරින් ගජමෑන්ද? මං හිතුවා යම් කඩිය. Padmavati mage sexy angel patio I love you English class for me then ප්‍රේමෙට කට්ටෙන් වනපම් bro සක්විති ලියුමෙන් ඉක්විති ලව් එක හැඳි ගෑවේ දෙයක්කෝ අනේ අම්මෝ feeling awesome constipation is speaking mama English broken merit සුද්දෙක් බැහිලද කඩ power fill in the blanks in suitable words උඩයට කරකා bubble grammaticals කියවලා බලපම් පද්මා love letter බලාගෙන. හරි. දැන් අපි ඔය ලියුම ගිරවැය කකුලේ ගැට ගැහුවා කියමුකෝ. කොහොමද දන්නේ ඌ ඒක ගිහිල්ලා පද්මාවතිටම දෙයි කියලා? අයියෝ ගජා